ජේසුපිටයි හැමෝටම යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම් එකතු කරනවා. ඉතින් නමස්කාරයේ අග්‍රස්ථානය. ඉතින් ඇත්තටම මහා හරි ලස්සන නමක්. අපි මේ වෙලාවේ කතා කරගෙන ඉන්නේ අපේ ජොන්සන් මල්ලි තුලින් දෙවියන් වහන්සේ සූදානම් කරමින් ඉන්න හරි ලස්සන ඇප් එකක් ගැන. ඉතින් ඒ ඇප් එකේ දෙවියන් වහන්සේට නමස්කාර කිරීම ඒට අදාළ බොහෝ දේවල් අපේ මල්ලි සූදානම් කරගෙන ඉන්නවා. මම විශ්වාස කරනවා ඒක බොහෝ දෙනාගේ ජීවිතයට නමස්කාර කණ්ඩායම්වල ඉන්න අයට, ඒ වගේම සංගීත භාණ්ඩ දෙවියන් වහන්සේ නිසා වාදනය කරන අයට, ඒ වගේම දේවගතිවරුන්ට ඒක ඉතාමත් අනර්ග ආශිර්වාදමත් දෙයක් වෙයි කියලා. මොකද අපි හරි ලස්සන වචනයක් ගීතිකාකාරයා දාවිද්තුමා ලියනවා, දක්ෂ ලෙස වාදනය කරමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරව කියලා. එතකොට බොහෝ දෙනාට දක්ෂ ලෙස දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න මේ නමස්කාර අග්‍රස්ථානය The Rock of Praise කියන මේ ඇප් එක බොහෝ දෙනාගේ නමස්කාරය පරිවර්තනය කරන්න යන දෙයක් බවට මම විශ්වාස කරනවා. ඉතින් මේ ඇප් එක බොහොම ඉක්මනින් රිලීස් වෙන්න යනවා. මේක භාෂා භේදයකින් තොරව සිංහල, දමිළ, ඉංග්‍රීසි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි අපේ මල්ලියා මේක නිර්මාණය කරගෙන ඉන්නේ. ඉතින් ඔබ Android ඒ වගේම iOS මේ දෙකටම මේ ඇප් එක රිලීස් වෙන්න යනවා. ඉතින් ඔබත් සූදානම්ෙන් ඉන්න. දෙවියන් වහන්සේ බොහෝ දෙනාගේ නමස්කාරය වෙනස් කරන සන්ධිස්ථානයක් වෙන්න යනවා මේ ඇප් එක. ඉතින් විශේෂයෙන් මම සුබ පතනවා අපේ ජොන්සන් මල්ලිට. ඉතින් දෙවියන් වහන්සේ බලවත් දේවල් කරන්න යනවා. ඉතින් අපි මේ වෙලාවේ පුංචි මොහොතක් ඒ උදෙසා යාඥා කරමු. ජීවමාන දයාවන්ත මගේ ආදර ස්වාමිනී, ඔබගේ බලවත් කරුණාව නිසා ස්තුති කරනවා. මේ මොහොතේදී ඔබට නමස්කාර කරන්න, දක්ෂ ලෙස වාදනය කරලා ඔබට නමස්කාර කරන පිණිස ස්වාමිනී, අපේ මල්ලි ජොන්සන් මල්ලි සූදානම් කරගෙන ඉන්න මේ ඇප් එක ඔබට බාර කරනවා. ස්වාමිනී, ඒක පිටිපස්සේ වැඩ කරන එකිනෙකනාව බාර කරනවා. ස්වාමිනී, අය පාවිච්චි කරන්න, සියලු බාධක ඉවත් කරන්න, සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න. ස්වාමිනී, ඔබගේ බලවත් කරුණාව එකිනෙකනාගේ ජීවිතය තුළ නිදහස් කරන්න. මේක බොහෝ දෙනෙකුට ලංකාවේ පමණක් නොවේ, ලෝකේ පුරාවටම ස්වාමිනී මේක ආශිර්වාදමත් දෙයක් කරන්න. ස්වාමිනී, ඔබගේ හස්තයට බාර කරනවා යේසුස් වහන්සේගේ අතිශය බලවත් නාමයෙන්. ආමෙන්. ඉතින් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ බලවත් දෙයක් කරන්න යනවා කියලා. ජේසුස් පිටයි ඔබ හැමෝටම ජය යේසුස් වහන්සේගේ නාමයෙන්.